ආයිබෝන් සුබ දවසක්. මම චුට්ටක් අද අදහස් කළා අපි විවිධ මාතෘකා කතා කළා. අද අදහස් කළා මම පොඩ්ඩක් ඔබට යම්කිසි අසාධාරණයක් වුණොත් ඒකට කොහොමද මූලික පියවර එක ආකෘතිය මොකද්ද, කොහොමද අපි මේකට චැලෙන්ජ් කරන අපිට වෙන අසාධාරණයක්, අපිට නාකටයුතුකමක්, එහෙම නැත්නම් අපිට වෙන වැඩ ප්‍රමාදයක් සම්බන්ධයෙන් අපි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා චූටි ගයිඩ්ලයින් එකක්, පොඩි මාර්ගෝපදේශයක් මම දෙන්නම්. ලබා දෙනවා. හරි වටිනවා මේක. කොහොමද අපි කල්පනා කරන ප්‍රශ්නයකද කියලා මේකෙන් වාට ගන්න පුළුවන්. අපි ලොකු ව්‍යායාමයක් කරනවා විවිධ කාරණා විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ ඔබව දැනුවත් කරන්න. මේ සම්බන්ධයෙන් ඔබගේ යම්කිසි පැහැදීමක් තියෙනවා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, මේක ඉස්සරහට අරන් යන්න උදව් උපකාර කරන්න, මේක අනිත්තරත් දැනගන්න, ෂෙයා කරන්න, මේක බලන්න අහලා ඉවරනට පස්සේ දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන්. මේක බලලා ඒක අනිත්තරත් දැනගන්න, ෂෙයා කරන්න. මොකද අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ අපේ රට හරියට හැදෙන්න නම්. අපි තනි තනියෙන් දැනුවත් වුණා කියලා හරියන්නේ නැහැ. හැමෝම හොඳින් ඉන්න ඕනේ. හරි, අපි වීඩියෝට විනාඩි කිහිපයක් මම කියලා දෙන්නම්. ඔබටත් කාලේ තියෙන අපහසුයි කාර්යය විඩම් කරන්න මේ ගැන වැඩි. අපිට දැන් යම්කිසි පුද්ගලයෙක්ගෙන් බලධාරියෙක්ගෙන් රජයේ බලධාරියෙක්ගෙන් අසාධාරණයක් වුණොත්, රජයේ කාර්යාලයෙන් අසාධාරණයක් වුණොත්, රජයේ නිලධාරියෙන් අසාධාරණයක් වුණොත් ඊට ළඟම නිලධාරියට පැමිණිලි කරන්න. ඒ පැමිණිලි කිරීම නිකන් වාචිකව කියලා හරියන්නේ නැහැ. ඔබට යම්කිසි චැලෙන්ජ් එකක්, හොඳ අභියෝගයක් දෙන්න ඕන නම් ඒ තමන්ට කරපු ගැටලුවට අනිවාර්යෙන් පාඩම උගන්වන්න ඕනේ. මොකද හේතුව තමන්ට වරදක් කරොත් තමන්ට හරියට වැඩේ කරන්නේ නැති මිනිස්සුන්ගේ අපෙන් පඩිගන්නේ. ඒකට උත්තරයක් දෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු හැදෙන්නේ. ඒක බලලා අනිත් මිනිස්සුත් හැදෙනවා. එතකොට නැත්නම් මේක මේ අරාජිකල යනවා නිකන් හරියන්නේ නැහැ. එතකොට එහෙම බෑ. එතකොට ඔබට පුළුවන් මේක ලිඛිතව පැමිණිලි කරන්න අවශ්‍ය සාක්ෂිත් එක්ක ලිඛිතව පැමිණිලි කරන්න. අහවල් දිනේ මම අහවල් වැඩේට ආවා කෙරුන්නේ. එහෙම නැත්නම් අහවල් වැඩේ කරන්නේ කියලා ලිඛිතව පැමිණිලි කරන්න. පැමිණිලි කරලා රෙජිස්ටර් පෝස්ට් යවන්න. යවලා කොයිතාන්සියයි පිටපතයි තියාගන්න, ෆොටෝකෝපියක් ගහලා තියාගෙන සති දෙකක් විතර බලන්න. ඊට පස්සේ දුරකථනයෙන් වුණා විමසලා අහන්න ඒ යව ප්‍රදානය මොකද්ද මේකට උනේ කියලා. උත්තරයක් නැත්නම් ඔබට පුළුවන් තොරතුරු දැනගෙන මේ පනත යටතේ මේ මම දාපු මේ හවල් පැමිණිල්ලට මොකද්ද උනේ කියලා මට දැනුම් දෙන්න කියලා, මේ සම්බන්ධයෙන් ගත්ත පියවර මොකද්ද දැනුම් දෙන්න කියලා නැවත යවන්න එක. එතකොට තොරතුරු පනත යටතේ අනිවාර්යයෙන් බැඳිලා ඉන්නවා මේකට උනේ මොකද්ද කියලා යවන්න. එතකොට යාට පියවරක් නොගෙන ඉන්නත් බැරි වෙනවා. එතකොට හිර වෙනවා යාව. මොකද පනතේ විදිහට මේ ඉල්ලනවා පැමිණිල්ලකුත් දාලා තිනවා, පැමිණිල්ල කරපු දෙයක්වත් නැහැ. පනත යටතේ මෙයා ඉල්ලනවා කරේ මොකද්ද. එතකොට මොනවා හරි දෙයක් කළා යවනවා. එහෙම කළා ඔබ සෑහෙනපත් උනේ නැත්නම් මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් මේ දෙන්නට විරුද්ධ, ඒ කියන්නේ මේ අසාධාරණ කර්ම නිලධාරියටයි මේක පැමිණිලි කරලා වැඩ කරපු නැති නිලධාරියට විරුද්ධව ශ්‍රී ලංකා මානව කොමිසමට පැමිණිල්ලක් දාන්න. ඒක කරන්න පුළුවන්. අර දෙන්නම ගෙන්නනවා. ගෙල්ලා ඔබට ඔබගේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. මොකද අනිත් එක ඊළඟට ඔබ එතන කාලේ ලියොත් එහෙම ආයි මුකුත් වටවන්දනාව යවන්න හදන්නේ නැහැ. වැඩේ කරලා දෙනවා ඉක්මනින්. මොකද හේතුව නැත්තම් මේ ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍යයක් කියලා. පෞද්ගලික ආයතනවත් වුණාම ඕන තරම් එහෙම පැමිණිලි කරන්න පුළුවන් අදාළ තැන් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔබට යම්කිසි ගැටලුවක් වුණොත් ඔන්න ඔය තියරි අනුගමනය කරන්න. පැමිණිලිදාරී ඉතිහාසනිදාරයට එයා ක්‍රියාත්මක වුණ නැත්නම් පනතයට ඉල්ලන්න, තොරතුරු පනතයට ඉල්ලන්න, තොරතුරු මොනවද මේ ගත්ත මම දී පැමිණිල්ලට මොකද්ද උනේ කියලා මට විස්තර දෙන්න කියලා අනිවාර්යෙන් මැදලෙන්න. ඒතර කියන්න බෑ රෝමියෝ රහස්‍යෝමියා කියලා. මොකද මම දාපු පැමිණිල්ල මම ඉල්ලන්නේ මොනවද කළේ කියලා. ඒතර එහෙම නොකර හිටියනම් හෝ සෑහෙනපත් නොවුනොත් ඒ ටික දැන් වань කොල්ටි ඔක්කොම දිනවනේ. යායවන එකයි යවපු එකයි පැමිණිල්ලයි ඊළඟට පනතයට දුන්නේ නැත්නම් ඊළඟ කමිෂන් වලට පැමිණිලි කරන්න පුළුවන්. ඒක කියලා දෙන්නම් මම කොහොමද කරන්න කියලා. එහෙම ගැටලුවක් අතුනොත් කමෙන්ට් එකක් දාන්න, මම කියන්නම් කරන්න මොකක්ද කියලා. මොකද නැත්නම් වීඩියෝ දික් වෙනවා. ඒතර ඔබට මේක කාලය නැති වෙනවා බලන්න. එහෙනම් ගොඩක් ස්තුතියි සමන් දුන්නට මට. මේ අපේ වීඩියෝ මාලාවේ යම්කිසි ගන්න දෙයක් තියෙනවා නම් ඔබ මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, අනිත් ඒවා දැනගන්න. එහෙනම් ගොඩාක් ස්තුතියි වටිනා කාලය විඩම් කළා මේක ඇහුවට. ගොඩක් ස්තුතියි ඔබට.